ආයුබෝවන්. අද මම ඔයාලා හමුවට එන්නේ වෙස්සක් පෙර පසළොස්වක බොහෝ දිනය පිළිබඳව තොරතුරු සමගින්. බෞද්ධ ජනතාවගේ ඉතා වැදගත් ආගමික දිනයක් ලෙස වෙසක් පෙර පසළොස්වක බොහෝ දිනය හඳුන්වා දිය හැකිය. ක්‍රිස්ටපූර්ව 624 දී උතුරු ඉන්දියාවේ ලුම්බිනි සල්ුවනේදී වෙසක් බොහෝ දින සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවිය. වෙසක් පුර පසළොස්වක බොහෝ දිනක නීරංජනා නදී තීරයේ ගයා ශීර්ෂයේ ඇසතු බෝරුක් සෙවණේ සිදුහත් කුමරු උතුම් වූ සම්බුද්ධත්වයට පත් වූහ. කුසිනාරා නුවර මල්ල රජුගේ උපවත්තන සල්වනයේදී අප ලෝතුරා ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. සම්බුදු තෙමගුල සිදු වූ වෙසක් පොහොය ශාසනික වශයෙන්ද බොහෝ වැදගත් වේ. ඒවා අතරින් දීපංකර සම්බුද්ධ පාදමූලයේ මතු බුදුවීමට නියත විවරණ ලබා ගැනීම, ක්‍රිසා ගෞතමිය විසින් නිබ්බුත පද පැවසීම, සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට කිඹුල්ලත්පුරයට වැඩම කර යමා මහ පෙළහැර පෑම යනාදිය සුවිශේෂී වෙයි. එසේම පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සක්දෙව් රජුට ශ්‍රී ලංකාවත් සිංහල ජාතියත් ආරක්ෂා කරන ලෙස පැවරීම, ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම සහ මහා විහාර වංශික භික්ෂූන්ගේ උපසම්පදා මහෝත්සවය ප්‍රථම වරට පවත්වනු ලැබුවේ වෙසක් පුර පසළොස්වක බොහෝ දිනකදීය. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව සම්බුදු තෙමගුල බැතියෙන් සමරනු ලබන අතර වෙසක් පුර පසළොස්වක බොහෝ දිනය අප රටටද ආගමික හා සංස්කෘතික වශයෙන් වැදගත් වෙයි. කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සුමන සමන්දිවි ඇරයුමෙන් සමනල කන්දට වැඩම කොට වම් සිරිපා ලකුණු පිහිටවීම, දෙවන පෑතිස් රජුට ධර්මාශෝක රජු විසින් රාජ කකුද භාණ්ඩ තෑගි කොට දෙවනවර රාජාභිෂේකය ලබා දීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි මහා සෑය නිර්මාණය සඳහා බිම් සැකසීම ආරම්භන ලද්දේද උතුම් වූ වෙසක් පුර පසළොස්වක බොහෝ දිනකදීය. වෙසක් සමයේ වෙසක් සැරසිලි, තොරන්, වෙසක් පැතිකී ගායනා විවිධ දන්සල් රට පුරා දැකගත හැකිය. ඒ තුළින් බුදුන් වහන්සේ පිළිබඳව ජනතාව තුළ පවතින බැතිසිත මැනවින් නිරූපණය වේ. අප අමාමයනි ලෝතුරා ගෞතම බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් මඟ අනුව යමින් ජීවිතය සාර්ථක කර ගැනීමට අදිටන් කර ගනිමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.